සුදයාම කියලා කියන්නේ මොකක්ද? සුදු පැහැති ශ්‍රාවයක්, ගන්ධයක් ඇතිව හෝ නැතිව යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම. ලියුකෝරියා කියලා කියන්නේ මේ තත්වයම. මේ තත්වය අවුරුදු 10 ඉක්මවා ගිය තරුණ ස්ත්‍රීන්ට සහ මැදි වයසේ පසුවන ස්ත්‍රීන්ට ඇතිවෙන්න පුළුවන් තත්වයක්. ඒ වගේම ඔබ විවාහකද අවිවාහකද කියන ભેදයකින් තොරව මේ සුදයාම කියන තත්වය ඇති වෙන්න පුළුවන්. වැඩිවිය පැමිණුණු ස්ත්‍රියකගේ ඔසප් දින ලංවන විටත් ස්ත්‍රියක් යම්කිසි ලිංගික උත්තේජනයකට ලක් වූ විටත් යෝනි මාර්ගයෙන් සුදු පැහැති ශ්‍රාවයක් පිටතට පැමිණෙනවා. මේ සාමාන්‍ය දෙයක්. ප්‍රතිකාර ගත යුතු තත්වයක් නොවේ. නමුත් මේ ස්වභාවිකව පිටවන තරලය ස්වභාවිකව පිට නොවි ඝන උකු තරලයක් විදිහට මීකිරි වගේ යට ඇඳුම් වල තැවරී තියෙනවනම් දුර්ගන්ධය යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීම වැනි ලක්ෂණත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවනම් ඔබ ප්‍රතිකාර ගත යුතු වෙනවා. මීට අමතරව කෑම අරුචිය, ශරීරයේ කෙට්ටු වීම කියන ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් මේ සුදයාම කියන තත්වයේ තියෙන දරුඵල අපේක්ෂාවෙන් ඉන්න ස්ත්‍රියන් දරුඵල ප්‍රමාද වීම පවා සිද්ධ වෙන්න පුළුවන්. පෞද්ගලික පිරිසිදුභාවයේ අඩුවීම, ශරීරයට ලැබෙන පෝෂණයේ අඩුවීම, මානසික පීඩනය, නිතර උෂ්ණ අධික ආහාර ගැනීම, ශුද්‍රජීවී ආසාදන, විවිධ ආසාත්මිකතා කියන කාරණා මේ තත්වය ඇති වෙන්න හේතු වෙනවා. මේ තත්වය ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කරගන්න පුළුවන්. ප්‍රතිකාරයත් එක්ක ශරීරයේ පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඔබේ යෝනි ප්‍රදේශය මද උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කර වියලිව තබාගත යුතු වෙනවා. ඒ වගේම යටට අඳින ඇඳුම් කපු යට ඇඳුම් විය යුතුයි. එම යට ඇඳුම් හොඳින් සෝදා අවුවේ වියලා අයන් කර ඇඳිය යුතු වෙනවා. ඒ වගේම උෂ්ණ අධික ආහාර වලින් වැළකී ඇඟ සිසිල් වන ආහාර ගත යුතු වෙනවා.